good morning යාළුවනේ. අද අපි යන්න හිතාගෙන ඉන්නේ අනුරාධපුර නගරයට. වෙලාව 5:45 විතර ඇති. අපි දැන් ඉන්නේ බිබිල මහියංගඩ පාරේ. වටේ මීදුම් බාලා දිනා. මේ තියෙන්නේ වෑගම පන්සල. අද මාත් එක්ක ජනිත් එකතු වෙලා ඉන්නවා. අපේ travel agent. guys, දවල්ට රස්නේ වුණාට උදේට මාරව සීතලක් තියෙන. ඉතින් බිබිල මහියංගඩ පාර තමයි අපි ඉන්නේ. මීදුම බාලා තියෙනවා. දැන් ටිකට් ටික අඩු වෙගෙන එළියගෙන යන හින්දා අපි බිබිලේ ඉඳලා දැන් මහියංගනේ ලං කරලා ඉන්නේ. මහියංගනේ මෙතන ඉඳලා කිලෝමීටර් 3ක් විතර තමයි තියෙන්නේ. අද අපි සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් වෙලාව 6:20 විතර ඇති. අපි බලාපොරොත්තු වෙනවා අද මහියංගනේට ගිහිල්ලා මහියංගනෙන් එහෙම අපි දඹුල්ල හරහා නේද බයන්නේ? දඹුල්ල හරහා ගිහිල්ලා ඔයාලට ලස්සන වීඩියෝ එකක් අද බලන්න පුළුවන්. අපිත් එක්ක දිගටම රැඳින්න වීඩියෝ එකත් එක්ක. අපි දැන් මහියංගනේ දඹුල්ල පැත්තට යන ගමන් ඉන්නේ. ළමයි ඉස්කෝලේට එක්කන් යනවා අම්මලා. දැන් තමයි ඉර ආසනයි. තමයි පාරගෙන එන්නේ. දේව පට්ට ගයිස්. නිතරම මේ පාරේ පරවාහන යනවා. ඒ ඉන්න පාර අවුල්. ඒ වුණාට ලස්සන නැත්තම්. දැන් දඹුල්ල පැත්තට මාරම ලස්සනයි guys. මේ ලංකාව. ඉතින් පාන්දර මේ වගේ ෆීලිං එකක් කියලා කියන්නේ මරු. guys, ඉතින් අපි බිබිලේ ඉඳලා එක දිගටම ඇවිල්ලා තේ එකක් බොන්න නැවතුව දඹුල්ල ටවුන් එකේ. ඉතින් තේ එක බිව්වට පස්සේ ප්ලෑන් එක වෙනස් වුණා. අපි දඹුල්ලෙන් විහාරයටත් ගිහිල්ලා එහෙම සීගිරියටත් ගිහිල්ලා අපි ඊට පස්සේ අනුරාධපුරයට යන්න කියලා තමයි ප්ලෑන් කරේ. තේ එකක් බිව්වා. ඒ උදේට නයිට් එක හරි මේ පැත්තේ ඉන්න ඔක්කොම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට අරගෙන තියෙන එළවලු. දඹුල්ල ඉන්නේ අර අන්න පේනවා දඹුලු ගල. අපි දඹුලු විහාරයටත් යනවා. අපි ආවා කාර් පාක් එකට. බයික් එක නැවතුවා. මෙතනින් තියෙන රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය. අපි ඉන්නේ දඹුලු ලෙන ප්‍රවේශ වෙන පඩිපෙල් වල යන ගමන් තමයි ඉන්නේ. පඩිපෙල් නගිනවා.
අපි මල් පොකුරක් ගත්තා. දැන් යනවා තඹුළු ලෙන් විහාරේ වන්දනා කරන්න. මං හිතන්නේ වීඩියෝ කරන්න දෙයිද දන්නේ නැහැ. වීඩියෝ කරන්න දුන්නොත් වීඩියෝ එකක් දානවා. වැහි කාලේ ඉඳලා කල් ඉස්සරහා වතුර ගන්න උඩින් පරිස්සමෙන් වලත් වෙනවා නේද? තවත් මල් ගහලා පාරයි අරක්කු කොණ්ඩ යන සෙට් එක අය ඔක්කොම යාලගේ බිස්නස් ගැන කතා කරා. බෑග් එකේ රෙදි අනම්මනම් තියෙනින්දා බරයි. ඔයාලා එනවා නම් ළමයි පරිස්සමෙන් ඉන්න. මේ ගල දිගේ සම්පූර්ණයෙන්ම වතුර ගල්ලා මේ දිගසෙවල් වගේ හැදිලා තියෙන්නේ. වැහි කාලේ හින්දා උදේම හින්දා සෙනඟ නෑ අද. හරි පැත්තේ වීඩියෝ පේනවා. වීඩියෝ එකක් ලයිද්දී මම කියන්නේ දැන් දෙන්න මට මහන්සි හැකියි. අපි දැන්ට මාස 6කට විතර කලින් ආවනේ ආයි. එකපාර 4කට විතර කලින් ආවනේ අපි අන්තෝගුරු ගියා. ඊ පාරෙද්දි අයිලගේ මේ පාර වීඩියෝ එකක් දාන්නත් එක්ක ආවා. එතන view point එක. view point එකක් කියවට ගලා තවුරු ගියාම හොඳට පේනවා. ඊට තියෙන කඳුරු පටු කඩන බඩු තමයි. කොහොමද ගයිස් තාඩිය උදේ 10වත් වෙලා නැ වෙලාව පට්ට දාඩියයි පිටිකන එකගෙන නැද්දි හයික් එක කරනවා පට්ට අමාරුයි. ඉන්න යාළුවෝ ටික උදේ කියලා නැහැ මම රාස් නැති නේ ඔව්ව සුපිරියටම දෙනවා අන්නර වෙත්තේ අම්මා වැස්ස කියලා නැහැ ඔව්ව කියලා නැහැ උතට තාඩිය තියෙනවා. ඉතින් දඹුල්ලෙන් විහාරයට ඇතුල් වෙනකොටම පේන විශේෂම දෙයක් තමයි මේ ගල උඩ ඉඳලා එන වතුර කටාරවෙන් බේරලා එන අපූර්ව ලස්සන. ඉතින් ගලේන ඇතුළට යන්නේ හරිම ලස්සන විදියට වහලකින් වතුර යනවා වගේ කෙලින්ම බිමට වතුර යනවා. හරිම ලස්සන දසනක්. ඉතින් දඹුල්ලෙන් විහාරය කියන්නේ අවුරුදු 2000කට වඩා පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ ඉපරණි චිත්‍ර තියෙන ඓතිහාසික පෞරාණික වටිනාකමක් තියෙන ස්ථානයක්. ඉතින් මෙතන තියෙන විශේෂ ස්ථානයක් තියෙනවා. ඒ තමයි මෙතන තියෙන ගල උඩ ඉඳලා වැටෙන කවදාවත් හිඳෙන්නේ නැහැ කියලා කියන වතුර බින්දුවක් තියෙනවා. ඒක ගල උඩ ඉඳලා හරියටම පාත්‍රයක් තියෙනවා. පාත්‍රයක් වගේ තැනක් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක පේන්න එතන. එතනට හැමදාම ඒ කියන්නේ හැම තප්පරයකට සැරයක්ම වතුර බින්දුවක් වැටෙනවා. ඒක කවදාවත් හිඳෙන්නේ නැහැ. කලේ උතුරන්නේ නැහැ. ඒක තමයි තියෙන විශේෂත්වය සහ ඒ කාලේ තිබ්බ තාක්ෂණය. අවුරුදු 2000කට කලින් තිබ්බ තාක්ෂණය. සම්පූර්ණ
view එකම පේනවා මෙතනට. අන්න අර පැත්තෙන් පේනවා සීගිරිය. සීගිරිය පැත්තේ පිදුරංගල තියෙනවා. ඕමන්න අපි ආව පාර. දැන් අපි හොම මෙහෙන් යනවා. දැන් හරියට වෙලාව 10යි අපි බිබිලෙන් ආවේ පාන්දර 5:00 විතර. 10 වෙදී දඹුල්ලෙන් විහාරේ වන්දනා කරගත්තා. බයික් එකට යන්න ගිහින් පොරිගස්ලා ගෑම කනවා. යාළුවනේ දඹුල්ල එනෙන් පස්සේ අපි දැන් යනවා සීගිරියට. දැන් මග යන ගමන් ඉන්නේ තව දඹුල්ලේ ටවුන් එකෙන් පිටත් වෙලා දැන් කිලෝමීටර් 2ක් විතර ආව ඉස්සරහට. තව කිලෝමීටර් 16ක් විතර යන්න තියෙනවා අපිට. යාළුවනේ අපි බයික් එක දැම්ම බයික් නවත්තන්න වෙනම තැනක් තිබ්බා. රුපියල් ගියේ. එතනට ඊට පස්සේ බෑග් ටික තිබ්බා. යම්බයි ගත්තා. වට්ටබු. මොනවද මේ? බුල් කියන්නේ මාරම බුල්. කවුද? අපි නෙවෙයි. වහිනවද? බගහිද යුද? ස්ටිකර් දෙන්න. එක්කෙනෙක් 120යි වෙන්නේ ටිකට් එක. ටිකට් එක දෙන්න බලන්න පුතේ. සීගිරිය. World Heritage Site. QR එකක් තියෙනවා. මම හිතන්නේ මේක ස්කෑන් කරාම සීගිරිය ගැන සම්පූර්ණ ඩීටේල්ස් එනවා. මම දැන් ලෝකල්ලට විතරයි මේ ගන්න මම හිතන්නේ ෆොරිනර්ස්ලට ගන්න වෙයි. අවුරුදු 18ට අඩු අයට ටිකට් ගන්න ඕනේ නැහැ. යාළුවෝ ෆ්‍රී. Singiriya. I want to go back. Jaga manggi parah ini. Itu ni dah lama dia lagi kan. Aduh tahu first time. Kabul dia lagi lagi. ජනිට ආව සනීපයිලු මට නම් පට්ට පිච්චෙනවා සීත කලාපේ මිනිස්සු වතුර බෝතලයක්වත් ගෙනාවේ නැහැ උඩට ගිහිල්ලා ටොපිය හම්බෙයි වගේ. 哦，接福哦。我们所有的人吃的让大众自己去挑。 බෝඩ් එකක් ගහලා දෙනවා බඹරුව විශ්වනා කෑ ගහන්න එපා කියලා.
කරපු ලොකු මොඩකම වතුරයක් ගෙනාව නැති එක. ඔබට ඒ සම්බන්ධ කුමක්ද කියන්නේ? කියපන්. එම්බතර ඉන්නේ. මම දැන් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනවා. මෙතනින් ගල් ගන්නවා මැෂින් එකේ. තමුල්ලනේ කොහෙද කියලා මම බැලුවේ. Bon, il a attendu que le roi vienne te voir. Oui, c'est allé me chercher. Donc, il y a une de ces piscines. ඉස්සලා ගිය දඹුලු විහාරේ තියෙන අන්න අර හැරි පේනවා. කැටපත් තෝර කැටපත් නෑ කියලා. ගයිස් අපි සීගිර නැගලා බැස්ස පට්ට මහන්සි. මූඩක් දැම උද්දට කාලත් නෑ බඩගිනිලු. තාත් පට්ට බඩගිනි දැන්. අපි ලොකු මොඩක වතුර අරන් ගියේ නෑ. පුඩින් වතුර ටිකක් බිව්වා ඒ ටික මදි. දැන් කාලා වතුර ටිකක් බොන්න ඕනි. මොකක්ද අමුදක් කරන්නේ? බියරක් වගේ නේද? මොනවද වගේ? බියරක් වගේ නෑ නෑ දොඩම් වල. එන්න කුමුල් දොඩම් කරුවක් කියලා කොහොම සීගි වල දැන් යන්න කෑම කන්න යන්න කියලා වලු බෑග් එක ගත්තා. යාළුවනේ අපි දවල්ට කන්න නැවැත්තුවා. මෙතන කන්න නැවැත්තුවා. බංගු ටිකක් තියෙනවා. අපි දවල්ට කෑම ගෙදරින් ගෙනාවා. ජනිත් නම් උදේට කාලත් ගෙදරින් එද්දි ටිකක් කෑවා. කාලේ වුණාට වතුර නැහැ අපිට. සෝදන්නත් වතුර නැහැ. ජනිත් ගියා වතුරක් ගේන්න. සීරිය දඹුල්ලනේ ගියා.
දැන් ඉන්න බත් කෑවා. දැන් යනවද? දැන් යන්නේ. යාළුවනේ අත වීඩියෝ එක ටිකක් දිගයි. අපි දඹුල්ලට ගිහිල්ලා දඹුල්ල විහාරේ බලලා ඊට පස්සේ ගියා සීගිරියට ගිහිල්ලා එහෙම අපි සීගිරිය බලලා අපි ආ කෙලින්ම අනුරාධපුරයට රූම් එකක් ගත්තා. දැන් අපි යනවා රුවන්වැලි මහසෑය ශ්‍රී මහ බෝධිආනන්ද වහන්සේ වන්දනා කරගන්න. වීඩියෝ එකත් එක්ක ඉන්න තින්තිකට. ජනිත් ඉන්නවා එතන නිදි. කොහොමද? සපදු. යේධාත්මනා වේදෝ සබ්බදම් තේනේ නමෝ තේච මන් පාලයන්තු නමස්තු බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා මන්සෝ පරිත්තං